ඔන්න අදත් ආවා පුංචි වීඩියෝ එකක් අරගෙන. අද වීඩියෝ එක ගේන්නේ සෑහෙන දවසකට පස්සේ. ඉතින් මං වෙනුවෙන් බලන් හිටපු අයගෙන් ඉස්සලාම මේ වෙනුවෙන් මම සමාව ඉල්ලනවා. පුංචි අසනීපත් එක්ක තවත් වැඩ කටයුතුත් එක්ක කාර්යබහුල වෙච්ච නිසා වීඩියෝ එකක් කරගන්න බැරුව ගියා. ඉතින් පහුගිය දවස්වල හොඳටම පෑවිල්ලනේ. පේනව නේද මිදුලේ හැටි. මම මිදුල අතු ගාන්නේ දවස් දෙකකට එක සැරයක්. ටිකක් ලොකු මිදුලක් තියෙන නිසා මට එහෙම අතු ගා ගන්න එක තමයි ලේසි. ඒත් මේ වේලිච්ච කොළ වැටලා තින්නේ අපේ අවට ගෙවල් වල තියෙන කොස් ගස්, බෙලි ගස් ඒ වගේම ඔය මේ කොළ වැටෙන ගස් තියෙනවනේ මේ දවස්වල ඒවයි කොළ හරියට වැටෙනවා. මම ඉතින් අපේ මිදුලේ පස එච්චරම සාරවත් නැති නිසා ඒ වැටින කොළත් මේ මල් පාත්තියට එකතු කරලා තියෙනවා. වතුර දැම්මහම තෙතමනය ඒ කොළ අස්සෙත් එක්ක ටිකක් වැඩිපුර වෙලා රැඳිලා තියෙන නිසා. අනිත් එක මගේ ගේ ඉස්සරහා මිදුලට වැටෙන අවුව ගොඩාක් සැර වැඩි. ඉතින් දැන් බලනවද මෙච්චර පායන කාලේ මොනවද මේ කරන්නේ කියලා. ඇත්තටම ඔය දම්පාට මල් පිපෙන මල් පැලේ මම ගෙනල්ලා හිටෙව්වේ මේ පායන දවස්වලම තමයි. මොකද මට ඕනේ කරන්නේ මගේ ගේ ඉස්සරහා තියෙන තද අවුවට හරියන මල් පිපෙන ගස් ටිකක් හිටව ගන්නයි උවමනා කළේ. ඉතින් මේ පැලේ හිටෙව්වට පස්සේ මට තේරුණා ඒකට වතුර ටිකක් දාලා හොඳට හිටව ගත්තාම ඒක හොඳට අවුවට ඔරොත්තු දෙනවා කියලා. ඉතින් මම තව ඒ જાතියෙන් පැල 4ක් ගෙනල්ලා මේ විදිහට එක පේලියට හිටව ගත්තා. හොඳට වැස්ස කාලයක් ඇවිල්ලා පෝර ටිකක් වැටෙනකොට මට හිතෙනවා මේ පැල ටික පේලියට මල් පිරීලා තියෙද්දි ලස්සනට තියෙයි කියලා. ඒ ගස් ටික හැදුනට පස්සේ අපි බලමුකෝ කොහොමද කියලා. ඉතින් මම මේ උදේවරුේ මේ විදිහට ගෙනාපු පැල ටික හිටවගෙන මිදුල එහෙමත් අතුපතු ගාගත්තා. ඒක මම පුංචි කැලණි තිස්ස පැලයකුත් ගෙනාවා. මං හරිය ආසයි කැලණි තිස්ස පැලයක මල් පිරීලා උදේට නැගිටිනකොට කැලණි තිස්ස මල් ගහෙනුත් එන්නේ පුදුමාකාර සුවඳක්. ඒ මල් හරිම සුවඳයි වගේම හරිම ලස්සනයි. කහ පාටට මම කොහොමත් ආසයි. ඉතින් මම මිදුල එහෙම අතු ගාලා මල් පැලවලට වතුරක් දාගත්තා. ඇත්තටම අතු ගන්න කලින් තමයි වතුර දාගත්තේ. මිදුලත් ටිකක් තෙමාගෙන ඔයාලට පේනවනේ අපේ ගෙදර මිදුල මේ දවස්වල දූවිලි වලින් පිරීලා තනකොළ පිදුරු වෙන තරමට වේලිලා. හැබැයි මේ පාර මගේ තියෙන පුංචි මල් ගස් කීපය හොඳට කොළ පාටට තියෙනවා. නැත්තම් වෙන කාලවල වල මට වතුර ප්‍රශ්නේ තිබුණානේ. ඉතින් මම උදේවරුව මේ ටික මේ විදිහට වැඩ ටික කරගත්තා. මිදුල ලොකුවට වල් පැල ගලවන්න එහෙම තියෙනවා. ඉතින් මේ වැඩ ඔක්කොම එකපාර කරගන්න හරි අමාරුයි. ටික තමා ගෙදර වැඩත් එක්ක ළමයින්ගේ වැඩයි හැම දේත් එක්කම ටික තමා කරගන්නේ. ඔය තාප්පයයිනේ වෙවිලා තියෙන්නේ නම් කැබැල්ල ගහකුයි තිබ්බඩු ගහකුයි. ඒක ගලවන්න කියලා හිටියට ඇත්තටම අමතක වෙලා ගියා. ඉතින් මේ සමන් පිච්ච ගහේ මල් ගොඩ හැදිලා. හැබැයි මේ ගහ නම් ටිකක් දැන් පාත් වෙලා වගේ තියෙනවා. ඒකින්ද පැලයක් හිටව ගන්න ඕනේ. මේ ගහ තව ටික දවසක් යනකොට මෙතනින් අයින් කරන්න වේද නැත්නම් දි รา පත් වෙලා යයිද දන්නේ නැහැ කියලා මට හිතෙනවා. පේනවනේ දවුව කොච්චර සැරද කිව්වොත් උණ ගහත් නිකන් හේබාලා වගේ නේද තියෙන්නේ. ගෙදරක ඉස්සරහා මිදුල ලස්සනට තියෙනකොට ඇත්තටම ආසයි. උදේ පාන්දර දොර අරිනකොට ලස්සන මිදුලක් දැක්කාම හිතට මාර සතුටක් ප්‍රබෝධයක් ඇති වෙන්නේ. හැබැයි එහෙම කියලා මේ දවස්වල පෑවිල්ලත් එක්ක මිදුල හැඩි වුණා කියලා වේලිච්ච කොළ හැලුණා කියලා අපි ඒක දිහා බලලා දුක් වෙන්නවත් ඒක ගැන හිතලා වද වෙන්නවත් හොඳ නැහැ. මොකද එහෙම තමයි පෑවිල්ල වර්ෂාව ඔය හැමදේම හරියට අපේ ජීවිතේ වගේ. දුක සතුට ඔය හැමදේම අපිට කොයි මොහොතේ කොයි වෙලාවෙ ලැබෙයිද දන්නේ. ඉතින් මොකද්ද වැලක් හැදිලා තිනවා කැකිරි වැලක්ද වට්ටක්ක වැලක්ද කියන්න මම නම් දන්නේ නැහැ. එයාටත් හැදෙන්න ඉඩ දීලා තියෙනවා. ඉතින් ඔන්න මිදුලේ හිම අතු ගාලා ඉවර වෙනකොට අවුවත් හොඳට වැටිලා. පේනව නේද?
පුළුවන් උපරිමයට පිරිසිදුවට පිළිවෙලට තියාගන්න උත්සාහ කරනවා. හැබැයි ඉතින් තව ටික වෙලාවක් යනකොට මේ මිදුල පුරා වේලිච්ච කොළ හැලෙනවා ආයෙමත්. දැන් මම රෙදි ටිකක් සෝදලා වේලෙන්න දාලා අද පුංචි වැඩක් කරන්නයි යන්නේ. ඔයාලට මතකයි නේද අන්තිම පාර මගේ වීඩියෝ එකේ මම මිදුලේ එක කොටසක් හදාගත්තා. මෙන්න මේ ගණදෙවි පිළිමේ තියෙන්නේ මගේ ගේ ඉස්සරහමයි. ඉතින් මට හිතුණා මේ ප්‍රතිමාව මගේ කලින් හදාගත්ත මිදුල පැත්තට ලස්සනට තියෙයි කියලා. ඉතින් මම අද ඒක මේ පැත්තට තියාගන්නයි හදන්නේ. ජීවිතේ සතුට කියන දේ නිකාම්ම ලැබෙන්නේ නැහැ. දුක් වෙන්න හේතු හෙව්වොත්, දුක් වෙන්න හේතු කාරණා ලියන්න ගත්තොත් ඇත්තටම පොතක් පිරෙන්න ලියන්න ඒවටත් හේතු කාරණා ඇති. මොකද දුක කියන්නේ එහෙම දෙයක්. දුක් වෙන්න හේතු හොයන්න හේතු ලැබෙනවා. සතුට කියන්නේත් ඒ වගේම දෙයක් තමයි. සතුටු වෙන්න හේතු හොයන්න ගත්තාම හැම තැනම සතුටට හේතු පේනවා. මාත් දැන් පුරුදු වෙලා තියෙන ජීවිතේ දිහා ඒ විදිහට බලන්න. ඉතින් මේ අවුවට සැරට පෑවිල්ලට වියලි කලාපයට වගේ අවු වෙලා වගේ තියෙන මගේ මිදුලෙත් තැනින් තැන තියෙන කොළ පාටට තියෙන මල් පැල වලින් මට පුදුමාකාර සතුටක් දැනෙනවා. මොකද වෙන අවුරුදු වල මට වතුර තිබුණේ නැති නිසා කොහොමත් ඔය කොළ පාට ටික නම් තිබුණෙම නැහැ. ඉතින් මම ඊට පස්සේ මේ කණුවත් මෙතනින් ගෙනල්ලා තියාගත්තා. ඇත්තටම මේ වැඩ මම තනියමම තමා කරගන්නේ. පුතාට කිව්වා නම් එයා මේක කරලා දෙනවා. ඒත් මේ වෙලාවේ එයා පාඩම් කර හිටපු නිසා එයාට කරදර කළෙත් නෑ. මම තනියමම මේක හිමින් අරගෙන මෙතනින් ගෙනල්ලා තියාගත්තා. මෙතන මේ මල්වැල එක්ක මේ කණුව ඇවිල්ලා ගණදෙවි ප්‍රතිමාව ආවහම ලස්සන වෙයි කියලා මං හිතනවා. අනිත් එක මෙතෙන්ට පැණි කුරුල්ලෝ, බට්ටිච්චෝ, සමනල්ලු හරියට එනවා. එතකොට එතන වෙනස්ම විදිහේ සුන්දරත්වයක් ඇති වෙයි කියලා හිතලා තමයි මම මේක මෙතනින් තියාගත්තේ. මෙතන එහෙම තෙමෙන්නෙත් නැහැ. මේ වගේ පුංචි වැඩවල මහා ලොකු සතුටක් තියෙනවා. මේ වගේ වැඩක් බලන්න නොකර ඔහේ ගෙට වෙලා ඉන්න පුළුවන්. හැබැයි ඉතින් මට ඕනේ හැමතිස්සෙම මොනවා හරි කරන්න මොකක් හරි වෙනස්කමක් දකින්න. ඒක නිසාම මම පුරුදු වෙලා තියෙනවා මිදුලේ උනත්, ගෙයි ඇතුලේ උනත් තියෙන දේවල් එහෙට මෙහෙට කරලා හරි වෙනසක් දකින්න. ඉතින් ඒක නිසා මේකත් ඒ වගේ උත්සාහයක්. ඔන්න ඉතින් මම ගණදෙවි පිළිමෙත් ගෙනල්ලා තියාගත්තා. මේ ගහේ හරියට වේලිච්ච කෝටු තියෙනවා. ඒවත් ටිකක් කඩලා අයින් කරලා දාගත්තා. මේ වගේ ප්‍රතිමාවක් තියෙනකොට ඒ තැන් නිතරම පිරිසිදුවට පිළිවෙලට තියෙන්න ඕනේ. ඉතින් මගේ මිදුලේ මේ කොටසත් කොහොමත් ඇත්තටම පිරිසිදුවට තියෙනවා. වැරැන්ඩා එකත් ඒ වගේ. ඉතින් මට හිතුණා වැරැන්ඩා එකේ කාලයක් තියලා තිබුණ නිසා දැන් මෙතනින් මේක ගෙනත් තියන්න ඕනේ කියලා. කොහමද ඔයාලට ඒකේ ලස්සනක් පේනවද? මට නම් හිතෙනවා එතනට මේක තිබ්බ තැනට වඩා ගොඩාක් ලස්සනයි කියලා. මේ මල් පැලේ උඩින් තියන්න හැදුවත් ඒ පෝච්චිය ටිකක් ලොකු වැඩි හින්දා ඒක මම කලින් විදිහටම බිමින් තියාගත්තා. ඔයාලත් ගෙදර දොරේ වැඩ කරද්දී නැහැයි පැහැයි කියලා ඉන්නේ නැතුව තියෙන පුංචි දෙයක් එහෙට මෙහෙට කරලා හරි වෙනසක් දකින්න පුරුදු වෙන්න. සමහර වෙලාවට එක දිගට එකම විදිහට ඉද්දි හරි කම්මැලිකමක්, අලසකමක් වගේම එපා වීමකුත් ඇති වෙනවා. විශේෂයෙන් තනියෙන් ඉන්න අයට.
ඒක නිසා ඒ වෙනස අපිම බිඳ දා ගන්න ඕනේ. කාටවත් චෝදනා කරන්නවත්, කාගේවත් දේවල් හොයන්නවත්, අනිත් අයට තියෙන දේවල් දිහා බලලා හූල්ලන්නවත් නෙමෙයි. Tamanට ලැබිච්ච දේවල් ගැන සන්තෝෂ වෙන්න ඕනේ. උදේ හවස Tamanට තියෙන දේවල් වලට මේ විශ්වයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. අනිත් එක Taman ආස මොන දෙයකටද, Taman කැමති මොන වගේ ජීවන රටාවකටද කියලා හොයාගත්තාම හරිම ලේසි ජීවත් වෙන්න. ඉතින් එන්නකෝ, මං සාලේ අද පොඩ්ඩක් පොඩි වැඩ වගේක් කරන්නයි යන්නේ. මට සෑහෙන දවසකින් ඉඳන් මේ වගේ කෝණ රැක් එකක් ඕන කරලා තිබුණා. හැබැයි මට හිතට හරියන එකක් හම්බුනේම නැහැ. ඔන්න මේ ළඟදී මට මේ වගේ කෝණ රැක් එකක් ගන්න හම්බුණා. හිතේ ආසාවක් තිබ්බ එකක් තමයි මේක. මොකද මට පුංචි ඕනමන්ට්ස්, ස්ටැචු වගේ දේවල් කීපයක් තිබ්බා. ඒවා ඇත්තටම තියන්න තැනක් තිබුණේ නැහැ. මේ හැම එකක්ම මම දවසින් දෙකකින් නෙමෙයි මම හිතන්නේ මේ ජීවිතේ මේ අවුරුදු 20ක කාලේ පුරාම එකතු කරපු ඒවායින් තමා මේ දේවල් මම මේ සරසගන්නේ. මොකද එක පාරට මම රැක් එක අරගෙන ඒ රැක් එක පුරවන්න එක පාරට බඩු ගත්තු කෙනෙක් නෙමෙයි. මේ රැක් එකේ ඩෙකරේට් කරන්නේ අවුරුදු ගාණක් තිස්සේ තිබුණු ඒවා මම ඒවා පරිස්සම් කරලා තියාගත්තා. මේ මොකද මම පරිස්සම් කරලා කියන්නේ ඇත්තටම කැබිනට් එක ඇතුලේ තිබුණේ. ඒත් කැබිනට් එක කිචන් එකට දාගත්තට පස්සේ කිචන් එකේ කැබිනට් එක තියෙනකොට මේ වගේ පුංචි ඕනමන්ට්ස් ගැලපෙන්නේ නැහැනේ කිචන් එක ඇතුලට. ඒක නිසා මම කැබිනට් එකේ වීදුරු පිඟන් බඩු මුට්ටු දාගෙන මේ ටික අයින් කරලා ඒ හැටි කාලයක් ගියේ නෑ. ඇත්තටම ඒවා තියාගන්න මට මේ රැක් එකත් හම්බ වුණා. අපි හීන දකින්න ඕනේ, බලාපොරොත්තු තියාගන්න ඕනේ, ආශාවල් ඇති කරගන්න ඕනේ අපේ ගෙවල් දොරල් අපේ දියුණුව වෙනුවෙන්. ඒවල කිසි වරදක් නෑ. අනිත් අයගේ තියෙන දේවල් එක්ක සංසන්දනය කරන්න නැතුව, අනිත් අයගේ ලැබීම් වලට ඊර්ෂ්‍යා නොකර අපි වෙනුවෙන් අපිට ආස දේවල් වලට හීන මැව්වහම ඒවා ඉබේටම හරියනවා. ඇත්තමයි මේ පුංචි උනත් මේ කෝණ රැක් එක මට මීට කලින් මේක ගෙනාවනම් මේකේ තියන්න බඩු මුට්ටු නැහැ. මොකද මගේ කැබිනට් එක සාලේ තිබ්බේ, මේ බඩු ඒක ඇතුලේ තිබුණේ. හරිම වෙලාවට හරිම දේ ලැබෙන්නේ අපි ඇත්තටම ජීවිතය ගැන සතුටින්, ඒ වගේම කායිකවත් තරංගයක් නැතුව ඉන්න ගත්තාම. ඉතින් මේ වගේ මන් ළඟ තිබුණු පුංචි දේවල් තියලා මේක හැඩ කරගන්න ගමන් ඉන්ඩෝ ප්ලාන්ට්ස් දෙකකුත් මම තියාගත්තා. ඉන්ඩෝ ප්ලාන්ට්ස් තියාගත්තාම අමුතුම ලස්සනක්. ගේ ඇතුලේ මල් පැල තියන්න මම පුදුම විදියට ආස කෙනෙක්. ඉතින් මේ රෝස පෝච්චියත් හරිම ලස්සනයි. ඒකත් මේ විදියට පැත්තකින් තියාගත්තාම අර සුදු පාට බිත්තියේ තද රතු පාට රෝස මල් බිත්තියත් එක්ක කැපිලා පේනකොට හරිම ලස්සනයි. මේ බලන්නකෝ. මම ඒ රැක් එකට අමතරව තව රැක් එකක් ගත්තා. ඉතින් මේක මහා ලොකු වියදමක් උනේ නැහැ. ඒක නිසා මම මේ රැක් කිහිපය මං වෙනුවෙන් ගත්තේ ඇත්තටම. මගේ හිතේ සතුට වෙනුවෙන්, මට ගෙදර ලස්සන කරගන්න පුංචි දේවල් තියාගෙන මගේ හිතේ හැටියට මේ රැක් වලින් මම ගෙට අලුත් පෙනුමක් ගත්තා. ඉතින් ඔය මැද්දෙන් තිබ්බ පොඩි පොට් එක, ඒක මම හරිම ආසාවෙන් හිටියේ. වින්ටේජ් ස්ටයිල් එකට කැමති කෙනෙක් හැටියට මම ළඟ ගොඩාක් දේවල් නැති වුණත් හම්බෙන පුංචි දේවල් වලින් ඒ වින්ටේජ් භවයේ තියෙන సౌందర్యාත්මක බව ගොඩනගා ගන්න බලනවා. ඉතින් ඒකට මට මේ පොට් එක හොඳටම උපකාරී වුණා. මට බුක් රැක් එකකුත් වෙනම නැති නිසා මම දැනට මෙතන පොත් ටිකකුත් තියාගෙන කැන්ඩල්ස්, පොඩි ඒ වගේම ලැන්ටර්න් එකක්, ඔය ටිකත් මම ඔය රැක් එකේ ලස්සනට එක විදිහට මගේ හිතේ මැවෙන අදහස් වල හැටියට මං ඒවා ටික ලස්සනට තියාගත්තා. ඉතින් හැම කෙනෙක්ම තමන් ආස විදිහක් තියෙනවානේ. මෙන්න මේ දේවල් වලට මම ආසයි, මේ විදිහට මට තියෙන්න ඕනේ කියලා. සමහර වෙලාවට අපි පින්තූරවල දකින්න දේවල් හැම එකක්ම අපේ ජීවිතේට ඇප්ලයි කරගන්න බෑ.
ඉතින් හරිම පරිස්සමට සීරුවට අපේ බජට් එකට ගැලපෙන විදිහට අපි හැමදේම ජීවිතයට එකතු කරගන්න ඕනේ. අනිත් එක මේ හැම දෙයකටම පුදුමාකාර ඉවසීමක් තියෙන්න ඕනේ. දැකපු ගමන් දේවල් ගන්න පුරුද්ද. ගෙනාපු ගමන් ඒවා තියලා ඒවා පුරවන්න බඩු එකතු කරන පුරුද්ද. මගේ ළඟ එහෙම නැහැ. මම හිමින් මට අවශ්‍ය දේවල් එකතු කරගෙන ඒකේ ලස්සන හිමින් දකින්න ගැහැණියක්. ඒකෙන් මට හැමදාම සතුටින් ඉන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හාබව ඇයි ඒ කහපාට මල් එකයි වැලන්ටයින් ඩේ එක වෙනුවෙන් මම හස්බන්ඩ් එවපු මුදලින් ගත්තේ. මම ඇත්තටම ඔය හාබව ගන්න ආසාවෙන් හිටියේ. දැන් මාස 3-4ක වෙලේ ඉඳන්. ආසාවෙන් ඒක දැක්කට මට ඒ වෙලාවේ ගේන්න උවමනාවක් තිබ්බේ නැහැ. ඒ වෙලාවේ ඒක බලලා මේක තියන්න සුදුසු තැනක් ඔක්කොම හම්බුණාට පස්සේ තමයි මම ඒවා මිලට ගත්තේ. මොකද කලින් ඉඳලා ගත්ත බඩුත් මගේ කැබිනට් එකේ එළියට අරන් තියන්න තැනක් තිබ්බේ නැහනේ. ඔන්න ඉතින් ඔය තමයි පුංචි බඩු මුට්ටු ටික. ඉටිපන්දන්, පුංචි ලැන්ටන් එක, පුංචි ඝන දෙවි රූපය, ඔයිල් ලෑම්ප් එක ඕවත් එක්ක මම අන්න ඔය රැක් එකත් ලස්සන කරගත්තා. ඉතින් මේ රැක් දෙකක් තියලා මම තව ගේ ඇතුළට මගේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් 2-3කුත් එකතු කරගත්තාම පුදුමාකාර ලස්සනක් මට පෙවුනේ. මම ආසම කරන විදිහේ වේවැල් කූඩයකට මේ ස්විස් චීස් පැලේ දාගත්තා. ඉතින් මේ පැල හැමදාම නෑ මෙතන. මම වෙලාවකට මේවා එළියෙන් තියනවා, තවත් වෙලාවකට වෙන පැලයක් තියනවා. එහෙම වෙනස්කම් කරද්දි තමයි ඇත්තටම සතුටු. සමහර වෙලාවට ගොඩක් අය ගෙවල් දොරවල් අස් කරන්නේ, ඩීප් ක්ලීන් කරන්නේ ගෙදරට කවුරු හරි එනවා කිව්වහමනේ. හැබැයි මම නම් මගේ ගෙදර හැමදාම පුළුවන් හැම වෙලාවකම අස් කරලා පිරිසිදු තියාගන්නවා. මොකද අපි ගෙවල් දොරවල් හදන්නේ අපි දුක් මහන්සි වෙලා හම්බ කරලා සල්ලි වලින් කැපවීම කරලා අනික් අයව සතුටු කරන්නවත් අනිත් අයට පේන්නවත් නෙමෙයිනේ. මේ දේවල් වලින් සතුටු වෙන්න ඕනි ඉස්සෙල්ලාම අපි. ඉතින් ඒක නිසා අපේ ගෙවල් තියෙන්න ඕනේ අපි ආස විදිහට අපිට උවමනා දේවල් එක්ක අපේ අවශ්‍යතාවත් එක්ක. පිටින් බලන අයට මොන දේවල් හිතුණත්, එයාලට මොන අඩුපාඩුකම් පෙනුණත්, එයාලට මේක පිස්සුවක් විකාරයක් වගේ පෙවුණත්, ගෙදර මිනිස්සුන්ගේ කැමැත්ත සතුට ගෙදරක පළවෙනියෙන් වටිනවා. පිටින් එන අයට පේන ලස්සනට පිරිසිදුවට අස් කරලා තියන්න ඕනේ. හැබැයි ඒ ලස්සන පිරිසිදුකම ගෙදර අයටත් හැමදාම බලන්න තියෙන්න ඕනේ. බලන්නකෝ ලස්සනට අස්පස් කරලා පිරිසිදුවට තියනකොට කොච්චරනම් ලස්සනද, හිතට සැහැල්ලුද. ඉතින් හැන්දෑවේ 6:00 පහ වුණාට පස්සේ ඔන්න ඔය කහපාට ලෑම්ප් එක දාලා අනිත් ලයිට් ටික ඕෆ් කරලා තව මගේ පොඩි ලෑම්ප් එකක් තියෙනවා. ඒකත් පත්තු කරාම සාලේ හරීම ලස්සන, හරීම සැනසිලිදායක බවක් තියෙනවා. සුපුරුදු විදිහටම ටේබල් එකත් ග්ලාස් ක්ලීනර් එක දාලා පිහදා ගන්නවා. ගොඩක් වෙලාවට ටේබල් ක්ලොත් එකකුත් මම පාවිච්චි කරනවා. ඒත් මේ දවස්වල ටේබල් එක නිදහසේ තියලා තියෙනවා. මේ හැම දෙයක්ම, හැම ගෘහ භාණ්ඩයක්ම, හැම බඩු මුට්ටුවක්, කර්ටන් එකක්, අපේ ගෙදර බිම, මේ හැමදේම පිරිසිදු වුණාම තමයි ගෙදර ලස්සන. ඒ වගේම ඒ ගෙදර දැක්කම මනසට දැනෙන සැනසිලිදායක බව දැනෙන්නේ. ඉතින් ඊට අමතරව සුවඳ ඉටිපන්දන්, මේ වගේ සුවඳ ගන්වන්න පුළුවන් දේවල් මම ඇත්තටම පාවිච්චි කරනවා. උදේ හවා බුදු පහනට හඳුන් කූරක් පත්තු කරන එක, හවස් වරුවට ඉටිපන්දමක් දෙකක් කොහේ පත්තු වෙන්න අරින එක, ඒවත් එක්ක මගේ ගෙදර හැම තිස්සෙම හොඳ සුවඳක් තියෙනවා කියලා ඇත්තටම මට දැනෙනවා. මම දන්නවා. මේ මල් වාස් එක වුණත් හැමදාම එකම තියන්නේ නැතුව ඉඳ හිට මේක මාරු කරනවා. හැම මාසේ පළවෙනිදාවකම ෆ්‍රෙෂ් මල් ටිකක් තියෙනවා.
ඊට අමතරව ඔහේ කැලෑ මල් කියලා තියෙන්නේ එක එක જાති පුංචි පුංචි මල්. සමහර වෙලාවට පාරේ එනකොට අපේ වෙල්යාය දෙපැත්තේ තියෙනවා මල් જાති. මම ඕවා කඩාගෙන ඇවිල්ලත් දානවා. ඉතින් ඔය වගේ දේවල් කරලා තමා ගෙදර ලස්සන කරගන්නේ. මේ හැම දෙයක් කරන්නම සල්ලි විතරක් තිබිලා මදි. අපේ කැමැත්ත ආශාව මේ හැමදේම තියෙන්න ඕනේ. ගෙවල් දොරවල් ලොකුවට පුංචියට කොයි විදිහට තිබුණත් පිළිවෙලට තියාගන්න එකයි පිරිසිදුකමට තියාගන්න එකයි කියන්නේ ඇත්තටම හරිම කලාවක්. ඒකට තියෙන්න ඕනේ ඇත්තටම හදවතින්ම තමන් ඉන්න තැනට ආදරය කරන හිතක්. ඉතින් ඔයාලට මතකයිනේ කලින් මං සෝෆා එකට රෙදි වගේක් දාලා තිබුණා. මං මේ දවස්වල ඒක අයින් කරා. කාලෙන් කාලෙට ඇත්තටම පුංචි පුංචි වෙනස්කම් කරන එක මම පුරුද්දක් හැටියට කරනවා. මේ පුංචි රෙදි දෙක නම් තියලා තියෙන්නේ ඇත්තටම අපි ටීවී බලනකොට වෙලාවකට කකුල් දෙකට දාගන්නවා. සමහර වෙලාවට ඇලවෙලා සෝෆා එකේ ටීවී බලනකොට මේ රෙද්ද පොරව ගන්නවා. මෙතන මගේ ටීවී ඒරියා එකනේ. ඉතින් මේ සෝෆා එක තියෙන්නේ ටීවී බලන්න. ඒක නිසා නිවාඩුවේ මොකක් හරි බලන වෙලාවට මේ බ්ලැන්කට් එක මෙතන තියෙන එක හරිම නිදහස්. ඔන්න මගේ ටෙලිෆෝන් එක තියෙන රැක් එක. එතනත් මම මේ විදියට ආස දේවල් ටිකක් තියලා තියෙනවා. එකම පාටින් බඩු මුට්ටු තියෙන ASCII ටිකක් පාට වෙනස් මල් පොකුරු දෙකකුත් ඉතින් මගේ තියෙනවා. මේ මල් වාස් එකත් මගේ පුතාගේ කැමැත්තට තමයි ගත්තේ. ඇත්තටම මට නම් ඒක හරිම ලස්සනයි. ඉතින් ඉස්සරහට තව පුංචි පුංචි වෙනස්කම් කරගද්දිත් ඔයාලා එක්ක මම බෙදා ගන්නම්කෝ. ජීවත් වෙනවා කියන්නේ එක විදිහක කලාවක්. හැමදේම කලබලෙන්, කේන්තියෙන්, තරහෙන් නෝකඩු කියමින් කරනකොට ජීවත් වෙන්න ඇත්තටම එපා වෙනවා. ඊට වඩා තියෙන්නේ පුංචි දේද ඒ දේට හරි ආදරෙන් පිරිසිදුවෙන් සිමෙන්ති පොලොවක් නම් තියෙන්නේ පොල් කුඩු ටිකක් දාලා බිම අතුල්ලලා අපේ ඉස්සර මහ ගෙවල් වල සිමෙන්තිය අපි එමය ඇතුළුවේ පොල් කුඩු වලට මට බත්තක හැටියට භූමි තෙල් චුට්ටක් දෝ කොහෙද කලවම් කරනවා. ඊට පස්සේ අපි ඒක සිමෙන්තියට දාලා අතුල්ලනවා. සිමෙන්තිය හොඳට දිලිසෙනවා. පිරිසිදුකම කියන්නේ පිළිවෙලකම කියන්නේ ඇත්තටම දියුණු වෙන්න තියෙන හොඳම ක්‍රමය. තමන් ආස කරන තමන් හීන දකින ලෝකෙට යන්න නම් තමන් ඉන්නේ පැල්පතක නම් ඒ පැල්පත ලස්සන කරගන්න ඕනේ. ඉන්නේ පැලක නම් ඒ පැල පිරිසිදුව ලස්සනව තියාගත්තාම දන්නේම නැතුව තමන් ආස මාලිගාවට ඉබේටම යන්න පුළුවන්. ඉන්න තැන මොකක් වුණත් එතනට ආදරෙන් ඉන්න. මේවා සිමෙන්ති, වැලි, කම්බි, කොන්ක්‍රීට් වලින් හැදුනට ගෙවල් දොරවල් වලට දැනෙනවා කියලා ඔයාලට හිතිලා නැද්ද? මට නම් හිතෙනවා. මට මගේ දරුවෝ වගේම මේ ගෙදරටත් බැඳීම තියෙනවා. මේ හැම බිත්තියක් පොලවක් අතපත ගාලා අස්පස් කරලා ඒ දේවල් කරාම එයා හරි සතුටින් කියලා මට හිතෙනවා. අපි එක දිගට මේ වැඩ අතහැරලා එපා වෙලා හිටියොත් මොකද හිතෙන්නේ? හරියට අපේ ගෙදර හඬනවා වගේ හිතෙනවා. ඉතින් පුළුවන් හැම වෙලාවම ලස්සනට පිරිසිදුවට පිළිවෙලට ඉන්න. පුංචි පුංචි බොළඳ වැඩ කැලෑ මල් ටිකක් කඩලා වාස්සයකට දාන එක, ඉටිපන්දමක් පත්තු කරන එක, සුවඳ හඳුන් කූරු පත්තු කරන එක, ඕවා පිස්සු වැඩ වගේ පෙවුනට ඒවා ඇතුලේ පුදුමාකාර මානසික නිදහසක් තියෙනවා. සාමාන්‍යයෙන් මම තනියමම ඉන්නේ බබාලා දෙන්නත් එක්ක. ඉතින් මගේ ජීවිතේ ලොකුම සතුට තමයි මගේ ගෙදර. කෑම බීම හදන එක, ගේ අස්පස් කරන එක. මට විඩාවක් දැනෙන්නෙම නෑ මේ ගෙදර වැඩ කරනකොට. එහෙම මේ ටික අස් කරලා වෙරන්ඩා එක සෝද ගන්නයි ආවේ. වෙරන්ඩා එකේ ලකුවට ජරාවක් තිබුණ නැහැ. ඒත් මට හිතුණා ඉස්සරහ ටිකක් සෝද ගන්න ඕනේ කියලා. ඉතින් මේ සෙන්සවේරියා පැල දෙක දැන් ගොඩාක් පරණයි. ඒ දෙක අයින් කරලා දාන්නයි බැලුවේ. ඒ දෙක ආයෙ ගලවලා හිටව ගන්නත් අදහසක් තියෙනවා. දැක්කනේ කොළ සමහර ඒවා වේලිලා කර වෙලා ගිහිල්ලා. ඉතින් ඒ දෙක අයින් කරලා වෙරන්ඩා එක චුට්ටක් හොදලා වෙරන්ඩා එකත් අස් කරගන්නවා.
ගෙයි සාලේ විතරක් අස් කරගත්තට මදිනේ. වැරැන්ඩා එක, ඉස්සරහම මිදුල, ගෙට ගොඩ වෙන තැන පාර, පුළුවන් තරම් අපිට පුළුවන් විදිහට ලස්සනට පිරිසිදුවට පිළිවෙලට තියාගන්න ඕනේ. මේ හැමදේම තනියෙන් කරගන්න එක ලේසි පහසු වැඩක් නෙමෙයි. සමහර වෙලාවට මිදුලේ වල් පැලවැවිලා මේවා තියෙනවා කෙනෙකුට හිතෙන්න පුළුවන් කොච්චර දේවල් තියෙනවද තව කරගන්න කියලා. ඒත් මෙච්චර වැඩ කරන මම ගැන ඇත්තටම සතුටින්. මොකද මේ හැම දෙයක්ම මම කරගන්නේ තනියෙන්. නිමාඩු දවස්වලට කවුරු හරි ඇවිල්ලා උදව් කරන්න එහෙම මුකුත් නෑ. ඔක්කොම මම තනියෙන් සතියෙම මාසෙම මේ හැම වැඩක්ම මකුළු දැල් කඩලා, වැරැන්ඩා හොදලා, මිදුල් අතුපතු ගාලා ඔය හැමදේම තනියෙන් කරගන්න නිසා මං කරන හැම වැඩක්ම මං සතුටින් කරන්නේ. ඉඳ හිට මග හැරෙන පුංචි වැඩවලට මගෙන් කිසිම චෝදනාවක්වත් තරහක්වත් නෑ. මොකද මම පුළුවන් උපරිමයට සතුටින් වැඩ කරනවා. අනිත් එක මේවා කරන්න ඕනෙමයි කියලා කිසිම කෙනෙක්ගෙන් නීතියක් නැහැ. මට මගෙන්වත් එහෙම නීතියක් නැහැ. පුළුවන් වෙලාවට කරලා හැම තිස්සෙම පිළිවෙලට තියාගන්න උත්සාහ කරනවා. ඉඳ හිට වැඩක් නොකරපු දවස්වලට මහා ලොකුවට ගෙවල් දොරවල් හැදි වෙන්නේ නැහැ. මොකද පුළුවන් හැම වෙලාවකම වැඩ කරන නිසා දවසක් දෙකක් තුනක් සමහර වෙලාවට මම ලොකු වැඩක් නැතුව ඉන්න කෙනෙක්. මොකද එක දිගට ආස්පස් කරලා වැඩ කරාට පස්සේ ආයෙ දවස් කීපයක් යනකම් ලොකුවට ගෙවල් දොරවල් හැදි වෙන්නේ නැහැ. පුංචි බබාලා ඉන්න තැන්වලට එහෙම බැරුව ඇති. ඒත් දැන් මගේ පොඩි අය නැති නිසා, එයාලා ටිකක් ලොකු නිසා එයාලා අතින් ගෙවල් හැදි වෙන ඒවා සිද්ධ වෙන්නේත් නැහැ. ඉතින් බලන්නකෝ පෑවිල්ල හොඳටම. ඒත් මේ පාර නම් චුට්ටක් විතර මගේ මිදුලේ කොළ පාට රැකිලා තියෙනවා. වැරැන්ඩා එකත් ටිකක් වෙනස් විදියකට අස්පස් කරගන්න අදහසක් තියෙනවා. ඉස්සරහට බලමු. ඔයාලට පේනවා ඇතිනේ මගේ එක පැත්තක වැරැන්ඩා එකේ ටයිල් වගේක් අල්ලලා නැහැ. ඒ අපි ටයිල් අල්ලගෙන ඇල්ලුවේ වැරැන්ඩා එකට කොවිඩ් දවස්වල. ඒ දවස්වල ටයිල් වගේක් මදිපාඩු වෙලා ටයිල් ටික ගන්න තිබුණේ නැහැ. අද තව වෙනතුරුත් මේ පැටර්න් එකේ ටයිල් හම්බුනේම නැහැ. ඉතින් ඒ අයින දිකට මම එතන කැත පේන්නේ නැති වෙන්න තමයි මේ විදිහට පොට්ස් වගේක් තියාගෙන තියෙන්නේ. හැබැයි ඒකෙත් 아무තු ලස්සනක් තියෙනවා. කලින් මෙතන මම මේසයක් තිබිලා තිබුණා. ඒකත් මං අයින් කරා. ඔන්න ඉතින් මම වැරැන්ඩා එක සෝදලා ඒ වැඩෙත් ඉවර කරගත්තා. පුටු දෙක එහෙමත් පිහ දාලා මිදුලේ වැඩත් කරලා වැරැන්ඩා එකත් අස් කරලා මේ ටික කොහොම පිළිවෙල වුණාම ඇත්තටම හරිම ලස්සනයි. හිතට මාර සනීපයක් දැනෙනවා. මිදුලේ ඉඳන් ගෙට ගොඩ වුණාම හරිම ලස්සනයි. වැඩිපුරම මම ආස මේ කොළ පාට ගස් කොළන් වලට. ඉතින් අද වීඩියෝ එකට ඔයාලා කැමති වුණාද? ඔයාලා මගේ මොන වගේ වීඩියෝ වලටද කැමති කියලාත් කියන්නකෝ. ඉතින් ගොඩ කාලෙකින් වීඩියෝ එකක් ගෙනාවේ. මම හිතනවා අද වීඩියෝ එකකිනුත් ඔයාට මොකක් හරි ජීවිතේට අලුත් දෙයක් ගන්න ලැබෙන්නේ නැති කියලා. ඔයා චුට්ටක් කම්මැලි වෙලා හිටියානම් ටක් ගාලා ගේ දොර හිට මෙහෙට කරලා අස් කරගන්න හිතුණාද? නැත්නම් හැමදාම බඩු මුට්ටු ටික එකම තැන නම් චුට්ටක් එහාට මෙහාට කරලා වෙනසක් කරලා බලන්නකෝ. ඇත්තටම හිතටත් අමුතුම සතුටක් දැනේවි. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.